හරිද? එතන මේ ඉතුරු වෙලා තිබුණේ substitution technique and the further standard limits කියන එක. එතකොට මේ standard limits අපි දැන් 6ක් දන්නවා මෙතෙන්ට එනකොට. හරිද? 5ක් දන්නවා. එතනින් පස්සේ තව limits 3ක් එකතු වෙනවා. 6 7 8 විදියට. එතකොට standard limit 1 එක standard limit ටික ගත්තොත් එහෙම මෙහෙමයි. first one එකේ තියෙන්නේ x limit goes to 0 sin x over x goes ඒකේ answer එක 1 කියලා එනවා. එතකොට second one එකේදී x limit goes to 0 1 negative cos x over x squared. හරි. ඕක ගත්තොත් එහෙම ඒකේ answer එකත් 1 නෙමෙයි half කියලා ගන්න පුළුවන්. ඒත් එකන් 3 x limit goes to 0 e to the power x negative 1 over x මේකේ answer එකත් 1. හරි. ඊට පස්සේ standard limit 4 x limit goes to 0 root 1 plus x negative 1 over x මේකේ answer එකත් half. Then standard limit 5 x limit goes to 0 len 1 plus x over x මේකේ answer එකත් 1. ඇත්තටම මේ ඕකේ 2 3 4 කියන ඒවා අර 1 and 5 වල වගේ ඒ වගේ මේ යුනික් ඒවා නෙමෙයි. මේවා මේ අපිට පුළුවන් බිල්ඩ් කරගන්න. අපිට බිල්ඩ් කරගන්න පුළුවන් අපේ විදියකට. ඕක දුන්නාම ප්‍රූව් කරගන්නත් පුළුවන් ලේසියෙන්. අර වගේ දේවල් වල 5 and 1 වගේ ඒවා ගත්තොත් එහෙම එම අපිට ඕන විදියට ආබිටරි බිල්ඩ් කරගන්න බෑ. අපිට ඒකේ graph sketch කරලා තමයි බිල්ඩ් කරන්න වෙන්නේ. sin x over x නම් sandwich theorem එක තමයි use කරන්න වෙන්නේ. හරි. එතකොට අලුතෙන් තව තුනක් එනවා. x limit goes to 0 plus මේ 0 plus කියන එක idea කරන්නේ කියන්නේ 0 greater than values තමයි අපිට substitute කරන්න පුළුවන්. කියන්නේ 0.001 වල substitute කරන්න පුළුවන්. 0 වලට වඩා වැඩි. ඉතින් 0.0001 කියන එක substitute කරන එක ඇත්තටම idea එක 0 කියන එක තමයි දාන්නේ. හරි. අර len x කියන ඒවා logarithms කියන ඒවා මේ negative වෙන බැරි නිසා තමයි ඔතනදී අපි මේ 0 plus කියලා දාන්නේ. negative values නෑ. len sorry මේ මෙතන x time log a base to x equal to 0. හරිද? මේකේ a කියන එක නා greater than 0 වෙන්න ඕනේ. හරි. ඒක බේස් එකනේ. හරි. එතකොට 7th one එක x limit goes to h0 plus x to the power x. හරි. x to the power x. Okay answer එකත් 1. හරි. 8th one x limit goes to infinity then 1 plus alpha over x to the power x make answer e to the power alpha. For all alpha belong to positive belong to real number set. For all කියන්නේ මෙහෙමත් ලියනවා. හරි. ඔය ටික තමයි standard limits ටික. එතකොට ඔය standard limits ටිකෙන් ඔය ටික ඕනේ මුලින්ම. එතනින් පස්සේ අපිට මේ theorem ටිකක් තියෙනවා හරියට ගන්න. ඒ කියන්නේ ඔය standard limits 5 6 7 8 ටික ගත්තාම ඔය ටිකෙන් ඔය 6 7 8 කොහොමද use කරන්නේ කියන එක ගැන idea එක දෙන්න ඕනේ හරියටම. දැන් අතරම ගත්තොත් එහෙම මේ 6 1 එක 6 එක ගොඩක් වෙලාවට use කරන්නේ මෙන්න මේ relate වෙන ඕක මොකටද relate වෙන ගොඩක් වෙලාවට infinity කියලා answer එකක් ආවොත් indefinite answer එකක් ආවොත් ඕක තමයි relate වෙන්නේ. හැබැයි මෙන්න මේ part එකේවා ගොඩක් relate වෙන්නේ මේ ඒකත් infinity over infinity තමයි. හැබැයි අපි ඕක transform කරනවා 1 over infinity time infinity කියලා. එතකොට මේකේ answer එක 0 time infinity නේ. හරි. ඒ කියන්නේ 0 time infinity කියලා තිබ්බොත් එහෙම මේක තමයි use කරන්නේ. හරි. ගොඩාක් වෙලාවට ඒක තමයි use කරන්නේ. ඒත් එක්කන් මේ එමුට එහෙම ලොකු අයිඩියා එකක් ගන්න ඕනේ නැහැ. ටික ගැන හරි. ඊට පස්සේ first theorem එක තියෙනවා මෙතනම. ඔයාලගේ මේ solutions මෙන්න මේ තියෙන්නේ theorem 2.17 කියලා. හරි. theorem 2.17 හරි 2.17 කියලා තියෙනවා. එතකොට මේකෙදි මේ කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. හරි. ඔය දැන් standard limits එක ගත්තොත් x goes to a of f gx exist is l කියලා ගමුකෝ. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. x limit a වලට යනකොට gx වල value එක l කියලා එනවා. හරි. දැන් second part එකේදී තියෙන්නේ y goes to l of fy exist is m කියලා තියෙන්නේ. හරි. ඒ කියන්නේ ඒක ලිව්වොත් එහෙම y limit goes to l fy answer is m කියලා තියෙන්නේ.
ඇත්තටම කියනවා නම් ওই තියරම් එකේදී කියන්නේ මෙහෙම තියෙනවා නම් මෙන්න මේ L එකයි මෙතන තියෙන L එකයි මෙතන තියෙන L එකයි ඕක රිලේෂන් එකක් තියෙනවනේ. මේ රිලේෂන් එකක් තියෙනවා මේ විදිහට. substitution of the variable in the limits කියන substitution කියන එකත් එක ගොඩනගනවා නම් හරි බිල්ඩ් කරනවා නම් මේ දෙන්න මෙහෙම equal කියලා දෙන්න කියන answers equal කියලා කියන්නේ. මම තියරි එකක් කියන්නේ මම මේක එක්ස්ප්ලেইন කරන්නම් මේ විදිහට එක්සැම්පල් එකක් අරගෙන අපි ගමුකෝ fx කියලා ෆන්ක්ෂන් එක ගමු අපි x + 1 කියලා gx කියලා ගමු x² කියලා හරි gx කියලා ගමු x² කියලා අපි මේ ෆස්ට් ෆන්ක්ෂන් එකේදී මුලින්ම කරන්නේ x limit goes to 1 fx හරිද ඕකේ වැලියු එක බලනවා x limit goes to 1 x + 1 the answer is 1 + 1 is 2 නේ හරි ඔන්න 2 ඔන්න ෆස්ට් one එකට ආවා ඊට පස්සේ ඔතනින් පස්සේ අපි බලනවා මේකේ මේ දැන් ආපු ආන්සර් එක තියෙනවනේ ඒත් එක අපි මේකේ composition function එකත් අපි හදලා මේක composition function එක කියලා කියන්නේ x limit goes to 1 ම තමයි හරි f gx ඕකනේ කියන්නේ හරිද f gx කියලා තමයි කියන්නේ ඔය මෙතන ලියපු එකම තමයි ඔය මෙතන ඊට පස්සේ මේ මෙහෙම වෙනවා කියලා ගන්නෙ මේකේ මේ x limit goes to a f time gx කියන එකත් m කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් l කියලා ගන්න පුළුවන්. ඔය දෙන්නගේම answers equal කියලා කියන්නේ. also මේක මේ equal කියන එක නෙමෙයි මෙතනදී කියන්නේ. මේකේ answer මේක තමයි මේ වෙනවා කියලා කියන්නේ. අතන පොඩ්ඩක් පැටලුණා. ඇත්තටම මේ continuity කියන එකත් එක. හරි. මෙහෙම තමයි මේකෙදි කියන්නේ. හරි. එතකොට අපිට පුළුවන් composition function එක ගන්න. composition function එක කියලා කිව්වහම f ගේ